Hello everyone. අද අපි ඉගෙන ගන්නේ අපේ login process එකට remember me option එක එකතු කරගන්නේ කොහොමද කියලා. ඇයි අපිට remember me option එක අවශ්‍ය වෙන්නේ? සාමාන්‍යයෙන් අපි web අඩවියක session එකක් browser එක වැහුවහම ඉවර වෙනවා. හැබැයි remember me පාවිච්චි කරපුවාම පරිශීලකයා දවස් ගානකට පස්සේ ආවත් ඒ අයට නැවත login වෙන එක පහසුයි. ගොඩක් අය කරන්නේ user ගේ password වගේ දේවල් cookie එකක save කරන එකයි. ඒක ඊටාම අනාරක්ෂිතයි. අද අපි ඉගෙන ගන්නේ secure token පාවිච්චි කරලා කොහොමද මේක ප්‍රමිතියකට කරන්නේ කියලා. අපි login form එක මුලින්ම checkbox එකක් ඇතුළත් කරගන්නවා. මෙහිදී ID එකක් කියන එක ඉතාම වැදගත්. මොකද JavaScript එකේදී checkbox එක ටික කරාම checkbox එක ටික කළාද නැද්ද කියලා බලන්න මේ ID එක පාවිච්චි කරනවා. දැන් අපි බලමු sign in function එක ඇතුළේදී checkbox එකේ state එක ගන්නේ කොහොමද කියලා. මෙහිදී check property එකෙන් අපිට true the false කියන අගයක් ලැබෙනවා. ඊළඟට ajax හරහා මේ අගය backend එකට යවන්න form data එකට එකතු කරනවා. දැන් අපි login process.php එකට යමු. login එක සාර්ථක වුණාට පස්සේ තමයි අපි remember me option එක ක්‍රියාත්මක කරන්නේ. අපි මෙහිදී token hash එකක් හදාගන්න. token hash එක අපි database එකේ user ID එකත් එක්ක save කරනවා. දැන් මේ token එක user ගේ browser එකේ cookie එකක් විදිහට save කරගන්න ඕන. දැන් user අපව web අඩවියට එද්දී අපි බලනවා token කියන cookie එක තියනවාද කියලා. එහෙම තියනවා නම් cookie එකේ තියෙන token එක ගන්නවා. database එකේ තියෙන hash එකත් එක්ක ගැලපෙනවද කියලා බලනවා. ගැලපෙනවා නම් user ගේ input fields වලට අවශ්‍ය inputs ඔටෝම add වෙන්න සලස්වනවා. හැබැයි අපි මෙතනදී password එක මේ විදිහට කරන්නේ නැහැ. මොකද security ප්‍රශ්න එන්න පුළුවන් නිසා. අද අපි ඉගෙන ගත්තේ කොහොමද ආරක්ෂිතව remember me එකක් හදාගන්නේ කියලා. මතක තබා ගන්න කිසිම වෙලාවක user ගේ username password කෙලින්ම cookie එක save කරන්න එපා. හැම විටම token සහ hash පාවිච්චි කරන්න. මොකද security සඳහා